හිත තියෙන තැන ගිනියම් වෙනවා පින්වතුනි. ඒ ගිනියම් වෙන්නේ මේ ලෝකේ තියෙන වැරද්දකින්ද නෙමෙයි. ගිනියම් වෙන්නේ පින්වතුනි හිතේ තණ්හාව උපදින්න නිසා. ඒක නිකන් හරියට පින්වතුනි ඔබ වයර් එකක් අල්ලන් ඉඳලා පුතා ස්විච් එක දානවා වගේ. මේ පුතා තමයි තණ්හාව. ඔබ වයර් එක අල්ලන්නේ. හරිනම් මොකුත් වෙන්න බෑ. නමුත් මොකද වෙන්නේ? තණ්හාව උපදින. ඒවා ස්විච් එක දැම්මම මොකද වෙන්නේ? දැන් කරන්ට් එක වදිනවා. ඒක නිසා මේ ලෝකේ කිසිම තැනක් නැහැ පින්වතුනි මිනිස්සුෙකුට හිත තියාගෙන ජීවත් වෙන්න. තියෙන එකම එක පිළිසරණයි තියෙන්නේ. ඔය තණ්හාව දුරු කරන එක. තණ්හාව අයින් කරගන්න වැඩ පිළිවෙල කරන එක. ඉතින් ඒක නිසා ඔබට 10000 වතාවක් මේවා කියලා ඇති අපි මේ අදටත් කියනවා. තණ්හාව දුරු කිරීම හැර වෙන කිසිම පිළිසරණක් නැහැ. වෙන පිළිසරණක් හොයන්න එපා. රස්සාවට ගිහලා සතුටු වෙන්න හොයන්න එපා පින්වතුනි සතුටු වෙන්න බෑ. මේ ලෝකේ කිසිම දෙයක් කරලා සතුටු වෙන්න උත්සාහ කරන්න එපා. කවදාවත් සතුටු වෙන්න බෑ. ඉතින් ඒක තේරුම් ගන්න ඔබට තව කොච්චර ජීවත් වෙන්න ඕනේද? දැන් 60යිනේ. හා තව කොච්චර ඕනේද? 80යිනේ. හා තව කොච්චර ඕනේද? එනේ එක කර ඉස්සරහට යනවා නෙවෙයි. දහම දන්නේ නැති මිනිස්සුෙකුට නම් කමක් නැහැ. නමුත් ඔබ දහම දන්නවනේ. ඒකයි මේ ඔබගේ ඔළුවට මේව දාන්න එපා. විශේෂයෙන් ඔබට විතරකුත් නෙමෙයි. අන්තර්ජාලය හරහා දාස් ගානක් පිරිස මේ වහනවා, තරුණ දරුවෝ මේ වහනවා. තේරුම් ගන්න. මොකොත් නෙමෙයි. කායවත් ඔලු සුද්ධ කරනවා නෙමෙයි. මෙන්න සත්‍ය. අවබෝධයෙන් ජීවත් වෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. අවබෝධයෙන් ජීවත් වෙන්න. මේකෙන් මේකට පයින්නවා, මේකෙන් මේකට පයින්නවා, මේකෙන් මේකට පයින්නවා. ඒ හැරෙන්න වෙන එකක් කරලා නැහැ ජීවිතේ අන්තිමට. මේ වයර් එක අල්ලනවා කරන්ට් එක වදිනවා. ඊට පස්සේ අනිත් එක අල්ලනවා. ඒකට වදිනවා. අනිත් එකත් අල්ලනවා. ඒකටත් අල්ලනවා. තව එක්කෙනෙක් කියනවා ඕක නෙමෙයි අරක නම් හොඳයි කියලා. ඒකත් අල්ලනවා ආයි වදිනවා කරන්ට් එක. කරන්ට් එක වදින්නේ පින්විතනේ හිත ඇතුලේ තියෙන අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා. වයර් අල්ලපු හින්දා නෙමෙයි. රහතන් වහන්සේ වයර් අල්ලන් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව. එහෙනම් ඔබගේ ජීවිතය සහ මුලින්ම කැප කරන්න ඕනේ පින්විතනේ ඔන්න ඔය කරුණ උදෙසා. ඒක නිසා ඔබ රස්සාව කරන්න. ඒ කරන අතරේ පින්විතනේ මේ වැඩේට හිත දාන්න. රස්සාවේ වගකීම හරියට කරන්න. ඒ කරන අතරේ පින්විතනේ මේ වැඩේට හිත දාන්න. පුළුවන් තරම් දහමෙන් ජීවත් වෙන්න ඕනේ. මේ එකම පිළිසරණ මේක බව දැනගෙන ජීවත් වෙන්න පින්විතනේ. ඉතින් ඔබට යම් ප්‍රමාණයක් මේක දැනිලා ඇති. ඒක නිසා තමයි පින්විතනේ ඔබ පාටි වලටවත් මෙච්චර යන්නේ. නැවත ඔබ බණ ටික අහන්න හරියටම ඉන්නේ. පටන් ගන්න දැන්ට ආයෙ ගියොත් එහෙම පින්විතනේ. ඔබ පාටි එකට යනවා. ඒ පාටි එකට යන්නේ පින්විතනේ ඔබට සතුටක් ලැබෙයි කියලා හිතාගෙන. නමුත් ඔබට එකෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. නමුත් අර ඒ ඉන්න වෙලාවේදී පින්විතනේ ඔබ සතුටක් භුක්ති විඳගෙන ඉන්නවා. මොකද හේතුව එකකින් එකකට පැන එකකින් එකකට පැන අර ඒ සින්දුවක් ඇහෙනවා. ඒකට ටිකක් වෙලා නටනවා. ඊට පස්සේ කියලා සින්දුවක් කියනවා. තව කෙනෙක් කතා කරනවා. ওই ටික කර ඉන්නකොට පින්විතනේ අර තිබිච්ච ප්‍රශ්නේ දැන් අමතක වෙලා තියෙන හේතුව දැන් හිතේ තියෙන වෙනේවනේ. අරක්කු ටිකක් බීලා හිටියා වගේ නිදාගත්තා වගේ. නිදාගත්තට පස්සේ පින්විතනේ අර ප්‍රශ්නේ නැහැනේ හිතේ. හිතේ ප්‍රශ්නේ ඉන්නේ පැය ඉස්සලා රිදෙන්න. එහෙනම් පාටියට ගියාට පස්සේ පින්විතනේ ඔබට ඒ ටික අමතක වෙනවා තාවකාලිකව. ඇත්තටම මේ විදිහට පාටියට ගිහලා අරක්කු බොන්න ඕනේ නැහැ. පාටියට ගිහලා සින්දුවක් කිව්වනම් ඇති. ඔය සින්දුවක් කියන වෙලාවේ පින්විතනේ ඔබට අර ප්‍රශ්නේ හිතට එන්නේ නැත්තම්. දැන් ඔබ ඒ වෙලාවේ පින්විතනේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් දැන් පාටි ඉවරයි ඔක්කොම ඉවරයි. දැන් ගෙදර යන වෙලාව පින්විතනේ දැන් ආයි මොකද වෙන්නේ? හිතට ආයි අරක එනවා. ඒකයි පින්විතනේ හිතේ තියෙන ප්‍රශ්න වලට පාටි වලින් උත්තර දෙන්න පුළුවන් නම් ඔබට ගෙවල් කුලිය ගෙවන්න තියෙන වෙලාවට ඔබ පාටියකට යන්නකෝ පින්විතනේ. වැටුණාද කියපේ? ගෙවල් කුලියක් ගෙවන්න තියෙනවා. දැන් ඔළුව ගිනි ගන්නවා නේ කොහෙන්ද මේ සල්ලි හොයන්නේ? මේක කොහෙන් හොයන්නද මන්ද සල්ලිත් නැහැ දෙන්න මේ මිනිහට. දැන් හෙටත් එයි ඇවිල්ලා අපි ගම පුරා කියයි. දැන් හරි පීඩාවයිනේ හිතේ. කොහෙ යන්නද දැන්? පාටියකට යන්න. විසඳනවනේ. ඈ? පස්තා පිරලකෝ සදුවා නේද? ගෙවල් කුලියට පාටියකට ගියා වගේ කියලා. දැන් ඔබ කියන්න පාටියකට ගියා. දැන් පාටි වෙලාවේ ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දැන් ඔබ දැන් කනවා බොනවා සතුට වෙනවා විනෝද වෙනවා කතා බහ කරනවා ඒ ටික කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් පාටි ඉවරයි. දැන් ගෙවල් කුලිය ගෙවන්නේ නැද්ද?
ඒකයි පින්වතුනි. මේ ගෙවල් කුලිය නැත්නම් දරුවා ලෙඩ වෙලා සල්ලි නැහැ. බේත් ගන්න යන. අරකො ටිකක් බොන්න. අරකො ටිකක් බීලා දැන් මත් වෙලා ඉන්නේ දැන් ගානක් නැහැ. දැන් මත හිඳුනට පස්සේ දැන් ආයි යන්න වෙනවනේ. ඒකයි කියන්නේ. ඔය එකක්වත් නෙමෙයි උත්තරේ. ඒකයි හොඳට අවබෝධයට ගන්න මේවා. අවබෝධයට අරගෙන ඔබ දැඩි අදිස්ථානකින් ඉන්න පින්වතුනි කොහොම හරි මම මේ සත්‍ය අවබෝධ කරනවා කියලා. අවබෝධ මේක ඔබට සත්‍ය හොයන්න දෙයක් නැහැ. සත්‍ය හොයලා තියෙන්නේ. අවබෝධ කරපු තුමොත් ඉන්නවා පින්වතුනි. සත්‍ය හොයලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සත්‍ය හෙව්වා. මහා තේර පරම්පරාවක් මේක අවබෝධ කළා. දැන් ඔබට තියෙන එක කාරණාව ඒ කරන්නේ. ඒක අවබෝධ කරන්න විතරයි. අර ඔක්කොම ටික අයින් කරලා එකයි දෙන්නේ ඔබට පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණා දුරු කරන්න. පුංචි කොටසක් විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ කරන්න. අවිද්‍යාව තෘෂ්ණා දුරු කිරීම විතරයි. ඒකත් තණ්හා පොඩ්ඩක් පැත්තකින් තියලා අවිද්‍යාව දුරු කරගන්න. ඒවත් මේ ධර්මයේ හොඳට අවබෝධ කරගන්න. ඔන්න ඔය ධර්මයේ අවබෝධ කිරීමේ කාර්යය යෙදෙන්න පින්වතුනි ඔබ රස්සාවට ගිහිල්ලා වෙලා ඒක කරන්න. රස්සාවත කරගෙන නතුරුද? මොකද රස්සාව කරගෙන නතුරුද පෙම්වතාට පෙම්වතුන් ලිව්වේ නැද්ද? ඊමේල් ගැහුවේ නැද්ද? මැසේජ් කළේ නැද්ද? කෝල් වලට ආන්සර් කළේ නැද්ද? පෙම්වතාගේ පෙම්වතියගේ. එහෙනම් රස්සාවත් කරන අතර ඕවා කරගන්න පුළුවන් වුණානේ. ඉතින් රස්සාව කරන අතර මග වඩා ගන්න පුළුවන් නේ එහෙනම්. අවසර දෙනවා නම් බණ ටිකක් අහගෙන වැඩ කරන්න පුළුවන් ඔබට. ඒක අවසර දෙනවා නම් විතරක් කරන්න. එහෙම නැත්නම් දහම් මානසිකාරයේ කටයුතු කරන්න. හැමදෙස්සෙම පින්වතුනි දහම් මාර්ගයේ ඔබ ජීවත් වෙන්න. ගිහි හාමුදුරුව කෙනෙක් විදිහට ජීවත් වෙන්න. මොකද ඔබට තියෙන එකම පිළිසන්න නිසා. සතුට හොයාගෙන වෙන කිසි වැඩක් කරන්න එපා. පාටියකට යන්න කිසි ගැටලුවක් නැහැ පින්වතුනි වක්කීමක් නිසා. සතුට හොයන්න පාටියට යන්න මෝඩයෝ වෙන්න එපා බෑ. පාටියට යන්නේ මෝඩයෝ නෙමෙයි. හැබැයි සතුට හොයන්න පාටි වලට යන්නේ මෝඩයෝ. මේ මෝඩයෝ නෙමෙයි කියනවා නම් මෝඩයෝ කියලා જાතියක් මේ ලෝකේ නැහැ. කවුරු හරි කියනවා නම් පාටි වලට යන්නේ මෝඩයෝ නෙමෙයි කියලා. සතුට හැවීම වෙනස. එහෙනම් මෝඩයෝ කියලා જાතියක් මේ ලෝකේ නැහැ. බූරුවෝ තියෙන කකුල් හතරේම විතරයි. හොඳට තේරුම් ගන්න මේවා. සතුට වෙනස කරන්න එපා. සතුට වෙනස කරන් තියෙන අවිද්‍යාව තෘෂ්ණා නසා ගන්න එක ඒකට කටයුතු කරන්න.